හලෙලුයා ඔබට සුබ උදෑසනක් වේවා 2026 පෙබරවාරි මාසේ 18 වන බදාදා දවසේ ස්වාමීන් වහන්සේට ස්තුති වන්දනාව දවස ගැන මම අපි ස්වාමීන් වහන්සේගේ වචනය බලන්න යනවා එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සිට 13 වන පදය දක්වා මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව අධිපති කම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාර ලෝක මුලාදෑනින්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවලටත් විරුද්ධවය. එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්නටත් සියල්ල සම්පූර්ණ කරගෙන සිරව සිටින්නටත් පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුද්ධායුධ අරගනිල්ලා. හalleluya hallelujah යේසුන පරිසුති යේසුන පරිසුති. Ephesians chapter 6 verse 12 to 13 the amplified bible. For our struggles is not against flesh and blood, contending only with physical opponents, but against the rulers, against the powers, against the world forces of this present darkness, against the spiritual forces of wickedness in the heavenly supernatural places. Therefore, put on the complete armor of God so that you will be able to successfully resist and stand your ground in the evil day of danger. And having done everything that the crisis demands, to stand firm in your place, fully prepared, immovable, victorious. Thank you, Jesus. Thank you, Jesus. ප්‍රේමණීය සහෝදර සහෝදරි අද දවසේ ස්වාමීන් වහන්සේ කියනවා ඊයේ දවසේ බැලපු බයිබල් පදයමයි ගන්න කියලා කියන්නේ ස්පිරිචුවල් වෝර්ෆෙයා නැත්තම් අපිට ආත්මික සටනට ඔබගේ ඔබ උදෙසා යාඥා කරන්න කියලා කියන විශේෂයෙන්ම බ්ලඩ් ලයින් එක ඔබගේ පරම්පරාව මේ බ්ලඩ් ලයින් එකට මේ යාඥා කරන්න කියලා කියනවා මේ බ්ලඩ් ලයින් එකේ ස්වාමීන් වහන්සේ දැන් කියනවා if you don't confront it will continue බලනද බ්ලඩ් ලයින් එකේ පැටර්න්ස් තියෙනවා පැටර්න්ස් ඒකේ චක්‍ර ඇවිල්ලා තියෙනවා හැම අවුරුද්දෙම පෙබරවාරි මාසේ හැම අවුරුද්දෙම අප්‍රේල් මාසේ හැම අවුරුද්දෙම දෙසැම්බර් මාසේ එහෙම නැත්නම් 18 වෙනිදා එහෙම නැත්නම් 20 වෙනිදා පැටර්න්ස් අවුරුද්දක් පාස අවුරුද්දක් නැත්නම් මාස 3න් 3ට නැත්නම් සති 2න් 2ට මේ වගේ යක්ෂයා ප්ලෑන් කරන පැටර්න්ස් තියෙනවා ඔබ දන්නවද මේ පැටර්න්ස් නිකන් කඩන්න බෑ මේ පැටර්න්ස් කඩන පිණිස ස්වර්ගීය එලිදරව් වීමක් සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ වෝර්ෆෙයා කිරීමට අවශ්‍ය සහෝදර සහෝදරිය අද දවසේ ස්වාමීන් වහන්සේ කියනවා break evil patterns of my children කියලා කියනවා ඔබ දන්නවද there are evil patterns very specifically designed and custom made for you all දැන් ඒකට අන්න ඒවා කඩන්න ඕන කොහොමද කඩන්නේ එලිදරව් වීම සහ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය තුල දිව්‍යන් වහන්සේගේ පොරොන්දු අල්ලගෙන ප්‍රකාශ කිරීමෙන් මතක තියාගන්න ඒවට තියෙනවා evil cycles තියෙනවා එතකොට මතක ස්වාමීන් වහන්සේ කියන මෙන්න මේ දේ කියන්න කියලා you are the curse breaker in your family ඔබ තමයි සාප කඩන්න ඔබගේ පවුලේ සහ පරම්පරාවේ hallelujah ඔබ මේ අද දවසේ ඔබ generational bondages වලින් ගැලවෙන දවස අදයි මතක තියාගන්න සහෝදර සහෝදරි we need to break all evil patterns හරිද ගොඩක් කට්ටිය කියනවා I'm almost there but you never go to your desired destination අපි කියනවා ඔන්න මෙන්න ඉන්නේ අයියෝ මම ඔන්න මෙන්න හිටියා මට ඒ දේ කරගන්න බැරි වුණා පෙනි නැති වුණා ස්වාමින් වහන්සේ තුල මම කියනවා අන්නේ සාපය අද කඩන්න යනවා සහෝදර සහෝදරිය මතක තබා ගන්න ස්වාමින් වහන්සේ කියනවා we all are covenantal children of God අපි ඔක්කොම ගිවිසුමේ දරුවෝ ඔබයි මායි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආබ්‍රාම්ද ඊසාක්ද යාකෝබ්ගේද දෙවියන් වහන්සේගේ ගිවිසුමේ දරුවෝ ඔබ දන්නවද ගලාති 3:13-14 පද අනුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැරිලා ගසක එල්ලිලා අපෝදෙසා යේසුස් වහන්සේගේ මුළු ජීවිතය දීලා මැරිලා උන්වහන්සේ මොකද කරේ ආබ්‍රාම්ගේ ආශිර්වාද අපි එකතු කරනවා හලෙලූයා දැන් අද දවසේදී ස්වාමීන් වහන්සේ කියනවා you are the curse breaker in your generation and in your family amen hallelujah අද දවසේදී hallelujah you will not be on the place where you say I'm almost there no you're going to say I'm there hallelujah එමනිසා පොරොන්දුව බලාගෙන ඉන්න දුවන හති වැටෙන කෙනෙක් නෙමෙයි ඔබ පොරොන්දුව රස බලන භුක්ති විඳින දරුවෙක් වේවා යේසුගේ නාමයෙන් ආමෙන් හලෙලූයා ආමෙන් හලෙලූයා ආමෙන් හලෙලූයා ස්වාමී මම යාඥා කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමී මම යාඥා කරන මේ දරුවන් මත තිබෙන්නා වූ මේ ලේ පරම්පරාවට එන්නා වූ මේ බ්ලඩ් ලයින් එකේ මේ බ්ලඩ් ලයින් එක තුල
මේ දරුවන් අද වෙනකන් නවත්තපු නැති කඩපු නැති DNA වලට මේ දරුවන්ගේ DNA වලට කස්ටම් මේඩ් කරපු සාප තිබේද බන්ධන තිබේද පැටර්න්ස් තිබේද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ වෙලාවේ සමුදුනි මේ වචනය කියන්න පරිදි අපේ පොරබැදීම මනහයි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව අධිපති කම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාර ලෝක මුලාදෑනින්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවලට විරුද්ධවයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා සමුදුනි මේ දරුවන්ගේ රුධිරයට පරම්පරාවට විරුද්ධව තිබුණා වූ අධිපති කම්වල බලය කඩනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පරාක්‍රමධාරීන්ගේ බලය කඩනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අන්ධකාරයේ ලෝක මුලාදෑනින්ගේ සහ ස්වර්ගීය සේනාවල දුෂ්ටකමේ ආත්මවල සේනාවල බලය අද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැන් කැඩෙනවා සමුදුනේ මේ දරුවෝ Father I clear the bloodlines of the ones who are listening to this prayer right now in Jesus name no more bondages no more bondages no more bondages all your children are free in Jesus name free in Jesus name hallelujah Jesus වහන්සේගේ නාමයෙන් සමුදුනේ අපි මේ වෙලාවේ bloodline curses කඩනවා මේ වෙලාවේ දැන් සමුදුනේ වචනේ පරිදි මේ දරුවන්ගේ ජීවිතවලට පෞල් ජීවිතවලට දරුවන්ට විරුද්ධව බිස්නස් එකට විරුද්ධව රස්සාවට විරුද්ධව දේව සේවයට විරුද්ධව සභාවට විරුද්ධව මේ දරුවන්ගේ නෑදෑයන්ට විරුද්ධව ගෙන ආපු රෝග ගේන අධිපතිකම් වල බල කඩනවා පරාක්‍රමධාරීන්ගේ බල කඩනවා යේසුගේ නාමයෙන් අන්ධකාර ලෝක මුලාදෑන්ගේ බල කඩනවා ස්වර්ගීය සේනාවල සිටින දුෂ්ටකමේ ආත්මවල බලය කඩනවා දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හල්ලෙලූයා හල්ලෙලූයා ස්වාමිනී යේසුස් වහන්සේගේ ලේවල බලය සමුදුනි සමහරවිට මේ දරුවෝ දන්නේ මේ දරුවෝ ඉපදිච්ච දවසේ ඉඳලා යුද්ධ කරනවා සටන් කරනවා ආත්මික තලයේ සමුදුනි හිඟකම තමයි තියෙන්නේ ස්වාමිනී තමන්ගේ අම්මලා තාත්තලා අන් දෙවිවරු කරුණ කොටගෙන කරපු givisum ඒ givisum වල මේ තාම මේ තාත්තලා අම්මලාගේ නම් කියවෙනවා නම් මේ අන්ධකාරයේ පූජාවන් වල අන්ධකාරයේ පූජාවන් වල ඕල්ටර්ස් වල මේ දරුවන්ගේ නම් කියවෙනවා නම් මේ දරුවන්ගේ දෙමාපියන්ගේ නම් කියවෙනවා නම් මේ දරුවන්ගේ නම් කියවෙනවා නම් ඒ කියවන හැම නමකම ඒ අන්ධකාරයේ නම් සඳහන් වෙන පොද්ද ලියවිලිද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ මොනිටරින් ස්පිරිට්ස් වල තියෙන බලය මේ වෙලාවේ යේසුස් වහන්සේගේ නාමයෙන් කඩනවා ස්වාමීනි හල්ලෙලූයා හල්ලෙලූයා අද උදෑසන මේ දරුවෝ නිදහස් වෙන දවස අදයි අද උදෑසන මේ දරුවෝ නිදහස් වෙන දවස අදයි හල්ලෙලූයා හල්ලෙලූයා යේසුනි මේ දරුවන්ගේ DNA එකට විරුද්ධව මේ දරුවන්ගේ DNA එකට විරුද්ධව ස්වාමීනි කර තිබෙන්නා වූ පසුබට කරන්නා වූ බයගුළුකමේ ආත්ම ස්වාමිනී බයදුකමේ ආත්ම ස්වාමිනී ඉදිරියට නොයන ආත්ම සමුදය සේවය කිරීමට මැලිකම ස්වාමිනී නිදා ගන්න රුචිකමේ ආත්ම ස්වාමිනී කම්මැලිකමේ ආත්ම ස්වාමිනී සත්‍ය කියන්නේ නැති බොරු කියන ආත්ම ස්වාමිනී රැවටෙලිකාර ආත්ම කාමීත්‍යාචාරිකමේ ආත්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නමෙන් මම පොළොවේ ප්‍රාර්ථනා ස්වර්ගීය බැඳුම වෙනවා මේ දරුවෝ දැන් නිදහස් Father their DNA is clear now in Jesus name Father they hold the DNA of Jesus right now in their DNA hallelujah hallelujah යේසුගේ ලේ මේ දරුවන්ගේ ලේ යේසුගේ ලේ මේ දරුවන්ගේ ලේ hallelujah hallelujah so Father all your children carries the covenant of Abraham Isaac and Jacob in Jesus name hallelujah යේසුනි ආබ්‍රහම් ද ඊසාක් ද යාකෝබ්ගේ දෙවියන් වහන්සේගේ දරුකමේ උරුමය මේ දරුවෝ අද දවසේ ලබනවා ස්වාමීනි hallelujah මම ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ දරුවෝ තමයි curse breakers ලා ඔවුන්ගේ පරම්පරාවේ සහ ඔවුන්ගේ ජෙනරේෂන් එකේ සහ ඔවුන්ගේ ඔෆිස් එකේ බිස්නස් එකේ ඔවුන්ගේ යාළුවෝ අතර Father your children are the curse breakers Father hallelujah why they carry the anointing of Jesus Christ in them Father hallelujah they are the Holy Spirit is in them Father hallelujah they have been sealed with the Holy Spirit now in Jesus name සුද්ධාත්මයන් වහන්සේගෙන් ඔබ මුද්‍රා වෙලා තියෙනවා hallelujah hallelujah සුති වේවා ස්වාමීනි සුති වේවා ස්වාමීනි සුති වේවා therefore put on the complete armor of God so that you will be able to successfully resist and stand your ground in the evil day of danger and having done everything that the crisis demands to stand firm in your place fully prepared immovable victorious ස්වාමීනි අද දවසේදී මේ දරුවන්ට විරුද්ධව ස්වාමීනි පෙනි නැති වෙන ආශිර්වාද ස්වාමීනි පෙනි නැති වෙන පවුලේ ආශිර්වාද ස්වාමීනි පෙනි නැති වෙන සුවය ස්වාමීනි ඔවුන්ගේ දරුවන්ගේ මුදල් අද ඉඳලා ඉතිරි වෙන්න යනවා ස්වාමීනි
ඔවුන් ඉස්පිරිතාලවල නෙමෙයි යේසුනි. ඔවුන් දෙවියන් වහන්සේගේ ගෘහයේ වසන්න යනවා ස්වාමිනී. මාගේ ගෘහය යාඥාවේ ගෘහයක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී සභාවල් පිරෙන්න යනවා ස්වාමිනී. ඉස්පිරිතාල නෙමෙයි පිරෙන්නේ සභාවල් පිරෙන්න ස්වාමිනී. ඉස්පිරිතාල අයවල ICU වල නෙමෙයි තියෙන්නේ. ඕල්ටර් එක වටේ එකතුලා දන ගහලා යාඥා කරන සභාවල් පිරි ඉතිරි යනවා ලංකාවේ යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමී මම යාඥා කරනවා. පොලිසියේ හිරකූඩු හිස් වෙන්නා වූ බන්ධනාගාර හිස් වෙන්නා වූ සභාවල යාඥා කරන්න වැඩි වෙන්නා වූ රිවයිවල් එක ලංකාවට ඒවා යේසුගේ නාමයෙන් හලෙලුයා හලෙලුයා ස්වාමිනී අපේ හිරගෙවල් හිස් වෙන සේක්වා අපි හිරකාරයෝ නෙමෙයි ශ්‍රී ලාංකිකයෝ හිරකාරයෝ නෙමෙයි ශ්‍රී ලාංකිකයෝ සුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණ දරුවෝ ශ්‍රී ලාංකිකයෝ සුද්ධාත්මයන් වහන්සේ තුල යේසුගේ ප්‍රේමයේ දරන දරුවෝ හලෙලුයා ජෝන් විසිතුමා කිව්වා වගේ we all are friends of all an enemy of none අපි සමෝගේම යාළුවෝ කිසිවෙකුගේ හතුරෙක් නෙමෙයි හලෙලුයා ස්වාමිනී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ප්‍රේමය දරන්න ප්‍රේමය තුල හැසිරෙන්න මරන්න එන මිනිසුන් ඉදිරියේදී සමුදිනී යේසුගේ සිනහව ප්‍රකාශ කරන්න ගීතාවලිය 8:2 පරිදි බාලයන්ගේද කිරිබොන දරුවන්ගේද මුකේ ඔබ වහන්සේ බලය පිහිටා තිබේ ඒ ආලේපේ දැනටත් මේ දරුවන් තුල තිබේ යේසුගේ නාමයෙන් හලෙලුයා හලෙලුයා මේ දරුවන්ගේ DNA දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල තිබෙනා වූ DNA එකමයි hallelujah they are not limited they are limitless in Jesus name hallelujah hallelujah you are free you are the curse breaker you are the curse breaker hallelujah 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 all the evil patterns now have been broken in Jesus name hallelujah සුති වේවා ප්‍රශංසා වේවා hallelujah ස්වාමිනී අද වෙනක ස්වාමිනී අශුද්ධ අල්තාරවල ස්වාමිනී අශුද්ධ ස්ථානවල කරපු ගිවිසුම් පූජාවන් කරුණු කොටගෙන කියවව් නම් ගම් ඔවුන්ගේ උන්ට විරුද්ධ කරපු දේවල් ඒවයේ බල සියල්ල යේසුගේ නාමයෙන් කැඩෙනවා ස්වාමිනී දැන් කඩනවා යේසුගේ නාමයෙන් දැන් හලෙලූයා මේ දරුවෝ නිදහස් 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 හලෙලූයා සුති වේවා හලෙලූයා සුති ස්වාමිනී මෙන්න ඔබාසගේ දරුවෝ ස්වාමිනී හලෙලූයා හලෙලූයා ස්වාමිනී මෙන්න මේ දරුවන් මත මේ ආශිර්වාද නිදාස් කරන එපිස 6 10 ආශිර්වාද නිදාස් කරනවා ඉතින් ස්වාමින් වහන්සේ තුලද උන්වහන්සේගේ ශක්තියේ බලවන්තකමෙහිද බලවත් වේයල්ලා යක්ෂයාගේ උපාය වලට විරුද්ධව සිටිට නුඹලට පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුද්ධායුධ පැලඳ ගනිල්ලා හලෙලූයා ස්වාමින් වහන්සේ අද අපෙන් දෙයක් බලාපොරොත්තු වෙනවා we need to act today hallelujah in faith we need to act අද දවසේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ බලන්න ඔබ තුල මේ යුද්ධායුධ තියනවාද කියලා මතක තබා ගන්න ඔබට හති වැටුණට ඔබගේ ධනිස් රිදුණට දන ගහලා හිටියට යක්ෂයා නිවාඩුවක් ගන්නෙ නැහැ යක්ෂයාට නිදිමතක් නැහැ ඌට ඕන ඔබව මරන්න ඌට ඕන ඔබව විනාශ කරන්න ඌට ඕන ඔබට සාප කරන්න එම නිසා ඌ පැය 24ම ප්ලෑන් එක ඔබට සහ ඔබගේ පරම්පරාව මේ පොළොවෙන් අතුගාලා දාන්න. නමුත් කල්වරේ කුරුසේ ගැලූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල බලය දරන දරුවෙනි යේසුගේ නාමයේ දරන දරුවෙනි සදාකාලික උරුමකාරයන් වන ස්වර්ගීය දරුවෙනි ඔබ සියලු දෙනා ස්වර්ගීකයෝ ඔබ සියලු දෙනා ස්වර්ගීකයෝ ඔබගේ ගෙදර ස්ථිර නිවාසයේ තියෙන ස්වර්ගයෙහි ඔබගේ ස්ථිර නිවාසයේ තියෙන ස්වර්ගයෙහි ඔබගේ ටෙලිෆෝන් නම්බර එක ජෙරමියා 33:3 ඔබගේ බලය ලූක් 10:19 ඔබගේ අවසරයේ යොහාන් 3:16 යරබසයි කමාරා bala rama yekamama raba shikayala rabasi hallelujah ස්වාමිනී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල බලය තුල මේ දරුවෝ ජය අරගෙන ඉවරයි මේ දරුවෝ ජය අරගෙන ඉවරයි I speak freedom පරම්පරා සාප වලින් අද දවස මේ දරුවන්ගේ ඒ පරම්පරා සාප ඉවර වෙලා මේ දරුවන්ගේ පස්සට යෑමේ ආත්මය ඉවර වෙලා මේ දරුවෝ අද ඉඳලා නිදහසේ ස්වර්ගීය සැලැස්ම තුල ඉදිරියට යනවා දෙවියන් වහන්සේගේ සැලැස්මේ මැද මේ දරුවෝ අද පිහිට එනවා මනුෂ්‍ය බාධාවේ අද ඉවරයි. මිනිසුන්ගේ අන්ධකාර සැලසුම් අදින් ඉවරයි. මේ දරුවෝ අද ඉඳලා ඉදිරියට යනවා. හල්ලෙලූයා. ශ්‍රී ලංකාව ආශිර්වාදලත් රටක්. ශ්‍රී ලංකාව දිනුම්. If you face 10 trials, you will overcome all 10 trials. You will not overcome 8 and lose 2. No. 100% the victory is yours. Why? Because you have put on the full armor of God. Hallelujah. එසේ සිටීමට කිරීමට උන්වහන්සේ ඔබට ශක්තිය දීලා ඉවර මතක තියාගන්න you are a curse breaker. Hallelujah. බය වෙන්න එපා සහෝදර සහෝදරිය. මතක තියාගන්න warfare කරන්න බැරි නම් යුද්ධ රට ගහන්න එපා. You are a curse breaker.
ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා you have the power to break all evil patterns in your family. hallelujah. ස්වාමිනී පරම්පරා හතරක් පිටිපස්සට මේ අන්ධකාරයේ පූජාසනවල මේ දෙමව්පියන්ගේ දෙමව්පියෝ හතරෙන් පරම්පරා පිටිපස්සට ගිහිල්ලා කරපු වැරදි වැඩ තියෙනවා නම් වැරදි කිවිසුම් තියෙනවා නම් ඒ කිවිසුම් කරුණු කොටගෙන අද දවසේ මේ දරුවෝ දුප්පත්ව සිටින්න, අද දවසේ මේ දරුවෝ විවාහ නොවී සිටින්න, අද මේ දරුවෝ ජීවිතේ දුක් විඳින්න, අද දවසේ මේ දරුවන්ට වෛරය එන පිණිස, අද දවසේ මේ දරුවන්ව බන්ධනයක ඉන්න පිණිස කරපු හැම කිවිසුමක බලය ගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පොළොවේ පදිනවා ස්වර්ගීය පැතෝ බැනවා. මම නිදහස් කරන ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ඉතිහාසයට වර්තමානයට අනාගතයේ දැන් මේ දරුවෝ නිදහස්. Father, you are the God of now, not yesterday, not tomorrow. You are the God of now. ඔබ වහන්සේ අල්ෆා සහ ඔමේගා. මේ දැන් ඔබ වහන්සේ මාත් එක්ක ඉන්නවා. හලෙලූයා. ඔබ වහන්සේ අනාගතය දැකලා ඉවරයි. ඉතිහාසය ඔබගේ අතේ. වර්තමානයේ ඔබ වහන්සේ මාව මෙහෙවනවා. ආමෙන් හලෙලූයා. ස්වාමිනී සුති ශුද්ධාත්මයන් වහන්සේ යටත් වූ ජීවිත ගත කරන්න ඔබ වහන්සේ අප සමග සිටමින් අපට ඔබ වහන්සේගේ ලේවල බලය දීලා යේසුගේ නාමය දීලා දේව වචනේ දීලා අපිව ශක්තිමත් කර තිබීම ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. එවන් වාග්යක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුවෙක් පුතෙක්ට ඇරෙන්න වෙන කාටවත් මේ පොළොවේ නැහැ. hallelujah. You have been chosen and set apart. You have been chosen and set apart. You have been chosen and set apart for a reason and for a season. You are in this grace season. Grace is limited time frame. hallelujah. ඔබට ලැබිලා තියෙන මේ අනුග්‍රහයේ දොරටුව තුලදී උපරිම ලෙස සුද්ධව සිටමින් අන් අයටත් යේසු ගැන කියමින් උන්වහන්සේ වෙතට සෙනග ගෙනෙන පිණිස ප්‍රේමෙන් ස්වාමීන් වහන්සේ ඔබව කලත්තන සේක්වා. ශුද්ධාත්මයන් වහන්සේ තුල මුද්‍රාව තුල බද ගමන් කරන සේක්වා. කිසි රෝගයක් ඔබට නැහැ. ඔබ සුද්ධයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මතක තියාගන්න. You are the curse breaker. And you have the power to break all evil patterns in Jesus' name. Hallelujah. No pattern, no evil pattern can overcome your prayer, which is coming out of your mouth. Hallelujah. You are victorious and you have overcome all your trials. Now in Jesus' name. Hallelujah. Hallelujah. Regain your position. Hallelujah. Brand new life is in your hand. Hallelujah. Live your life to the fullest in Jesus' name. Yes, God. God bless you all. Have a blessed and a victorious day in Jesus' name. Amen. Kannate asawa.